අයිබෝන් ආයෙත් කාලයකට පස්සේ සුපුරුදු පැත්තකට ආවා. මහා කනදරාවට. මහා කනදරාව කියන්නේ ඉතින් අලි කිව්වොත් මහා කනදරාව කිව්වොත් අලි. අවුරුදු 4කට විතර කලින් අවසානට මහා කනදරාවට ආවේ. තිරප්පනේ ඉඳලා සෑහෙන කාලයක් ගමේ මිනිස්සුයි අක්බෝයි සෑහෙන සටනක් කරලා මද කිපුණත් එක්කම ආයෙත් ඇවිල්ලා මහා කනදරාවට. මහා කනදරාව කියන්නේ අක්බෝගේ සුපුරුදු පැත්ත. ඉතින් අපි අක්බෝ නම් ඇවිල්ලා දැන් සෑහෙන කාලයක් වෙනවා මහා කනදරාවට. අපට වෙලාව හම්බුනේ දැන් තමයි. ඉතින් අපිත් ආවා මහා කනදරාවට. අලි බලන්න ඈත පේනවා දැනටමත් අලි 100ක විතර රංචුවක් බැහැලා. මහා කනදරාව කියන්නේ නැෂනල් පාක් එකක් නෙමෙයි. මේ පැත්තේ ඊට එහා පැත්තෙන් තියෙන ගම නිතරම ගමේ මිනිස්සු අලි ගැටෙනවා. ඉතින් මේ අලි බලන් දෙද්දි ගමේ මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න අලින්ටත් කරදරයක් නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. අලි වෙටි හැම තැනම අලි ටික ඔක්කොම බැහැගෙන එන්නයි යන්නේ වැවට. ලොකු අලි රංචුවක් ඉන්නවා. ඊට එහා පැත්තෙත් පුංචි අලි රංචුවක් අපිට ඉන්නවා පේන්න. අක්බෝව බලන්න කියලා පස් පාරක් ඇවිල්ලා බලන්න බැරි වෙච්ච යාළුවෝ උති නෙවෙයි ඉන්නේ. තාම අක්බෝව බලා ගන්න බැරි වෙලා. මෙයා තමයි අර මේ ඇත්තුන්ට නන්දාන ඇත් අහුබුදු. ගොඩක් ඇත්තුන්ගේ නන්දාලා තියෙන්නේ අපි චන්දිකය තමයි. ඒ දාන හැම නමකම තේරුමක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. මොකද ඇතෙක් කියන්නේ අපේ රටට වටින සතෙක්. මොකද ආසියාතික අලින්ගේ 4.5 අතර ප්‍රමාණයක තමයි ඇත්තු බලන් ඉන්නේ. ඉතින් ඒ ඇත්තුන්ට වටිනාකම දෙන්න අපේ චන්දිකය දන්නවා. තව මේ අපේ යාළුවෙක් ඉන්න ඉස්සලා දිව්වා අලියෙක් බලන්න ඕනි කියලා. ඇතෙක් දැක්කා විතරයි ඔක්කොම අමතක වුණා. ඕ ගාලා දුවනවා. මොකද කියන්නේ තාත්තේ? අපි ආව නාන්නනේ. ඔව්. ගෙදරට කියලා දාවේ? ගෙදරට කියලා ආවේ. ඔව් නේද? දැන් ගෙදරට කියලා ඉන්නේ. අපි ඉස්සරත් ගෙදරට කියලා ආවේ. නමුත් දැනුත් කියලා ඉන්නේ. අලි රංචුව ඈත ඉන්නේ. අලි ටික දැන් ටික ටික වතුර බොන්න එන ගමන් තමයි ඉන්නේ. චුට්ට ළඟට යමු. එයාලටත් නොදැනෙන්න. ඔන්න ඉතින් ආයෙත් මහා කනදරාවේ අලි වසන්තය උදා වෙලා. හැබැයි අපි නම් චුට්ටක් පරක් වෙලා ආවේ. අලි ටිකත් මේ කාලේ නම් ටිකක් බහින්න පරක් වුණා. හැබැයි ගිය අවුරුද්දට ටිකක් කලින් වගේ තමයි අලි ටික බැස්සේ. ඉතින් ලොකු අය නැති වුණාට පරණ කෙනා ආයෙත් මෙයාලව හොයාගෙන රංචුවට ඇවිල්ලා. පුංචි අය සෑහෙන ඇත්තු ටිකකුත් මේ රංචුවල ඉන්නවා අපට දකින්න පුළුවන්. මේ තමයි අපේ අලින්ගේ අනාගතේ. මේ වෙද්දී වනජීවි වාර්තාවල හැටියට අලි 7500ක් විතර ඉන්නවා කියලා තමයි ආරංචි. ඉතින් මේ අලි 7500න් දවසට එකා ගානේ අවුරුද්දට අලි 3-400ක් මිය යනවා. අවම අලියෙක් කොහේ හරි ලංකාවේ මියදිලා යනවා. මේ ටික අපි කොහොම හරි අඩු කරගන්න ඕනේ. විශේෂයෙන්ම තමයි මේ අලින්ගේ තියෙන නිජබීම් ටිකත් අපි ආරක්ෂා කරලා දෙන්න ඕනේ. බලන්නකො මේ පුංචි අලි පැටව් මේ පීටියට ඇවිල්ලා තනකොළ ටික හොයාගෙන කන හැටි. සමහර විට මෙයාලා සෑහෙන දුර ඉඳලා මේ කනදරා වැව් පිටියට අවුරුද්දක් පාසා එන්නේ මේ කනදරා වැව් පිටියේ තියෙන තනකොළ ටිකේ රහ බලන්න. ඒක මෙයාට විශේෂ වෙන්න පුළුවන්. ඒකයි මේ වගේ ලොකු වැවකට මෙයාලා ඔක්කොම එකතු වෙන්නේ. බලන්න පුංචි පැටව් අලි කොච්චර ඉන්නවද කියලා. හැබැයි වාර්තාවල හැටියට මේ වෙද්දී අලි 121%ක වගේ පැටවුන්ගේ අඩුවක් තියෙනවා කියලා තමයි ආරංචිය. දැන් ටික වැහි කාලේ පටන් අරගෙන තියෙන්නේ. දැන් වැවේ වතුර ටිකත් පිරීගෙන තමයි යන්නේ. මෙහෙම ටික පිරීලා තන ටික යට වුණායින් පස්සේ මේ අලි ටික ඔක්කොම මේ පැත්තෙන් හොරවපතාන ගලෙන් බිඳිනු වැව ඔය වගේ පැති වලට තමයි අවසානට යන්න පටන් ගන්න. දැන් මේ පේනවා පිටිපස්සේ අලි ටික බැහැගෙන එන ගමන් තමයි තියෙන්නේ. දැන් මේ හරියට සාමාන්‍යයෙන් අලි 100කට එහා රංචුවක් මේ වෙද්දි මෙතන ඉන්නවා. හැබැයි අපි හොයාගෙන ආපු අමුත්තා තාම මෙතන නැහැ. අපි හොයාගෙන ආවේ අක්බෝව. මීට අවුරුදු 3-4කට කලින් අක්බෝ මේ වැව් පිටියේ දාපු රැඟුම් අපි කාටත් මතකයි. මෙතන අක්බෝ දැක්කයින් පස්සේ ආය අපි දැක්කේ තිරප්පනේ වෙඩි වැදින. ඉතින් මේ මහා කනදරාව කියන්නේ ඉස්සර තව ලොකු ඇත්තු හිටපු පැත්තක්. හැබැයි දැන් මේ වෙද්දි ලොකු ඇත්තු අපට දකින්නේ නැහැ. මහා කනදරාවේ අන්ධයා කියන්නේත් ඒ වගේ ලොකු
ප්‍රසිද්ධ ඇත්තෙක්. හැබැයි මේ වෙද්දි ඒ ඇත්තුන්ට මොකද උනේ කියලාවත් කියන්න අපි දන්නේ නැහැ. ගොඩක් ඇත්තු මැරුණා. ගොඩක් ඇත්තුන්ට වෙඩි තිබ්බා. හැබැයි මේකේ ඉස්සර සමහර දැකපු ලොකු ඇත්තු තවමත් මොකද උනේ කියලාවත් හොයාගන්න වෙච්ච දෙයක් නැහැ. මේ තමයි අපේ රටේ සම්පත්. මේවා රැකගත්තොත් තමයි අපිට අපේ අනාගතයට තව අලියෙක් හරි පෙන්වන්න අපේ ළමයින්ට ඉතුරු කරගන්න පුළුවන් ඉන්නේ. මේ පැත්තට එනවා නම් අනිවාර්යයෙන්ම මේ ගමේ මිනිස්සුත් එක්ක ප්‍රශ්න දාගන්න එපා. මොකද මේ ගමේ මිනිස්සු තමයි මේ අලිත් එක්ක ගැටෙන්නේ. මොකද මේ සමහර පැති තියෙනවා මේ අලින්ට වාණිජ්‍යමය වටිනාකමක් දීලා. හබරන උඩවලව කියන්නේ අලින්ගෙන් ආදායම අරගෙන උපයාගෙන යැපෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්න පැත්තක්. හැබැයි මේ මහ කනදරාව, කැබිති කොල්ලෑව ඒ වගේම තව ගොඩක් පැති තියෙනවා මේ අලින්ගේ වාණිජ්‍යමය වටිනාකම එයාලට තේරෙන්නේ නැහැ. නැත්තම් මේ වාණිජ්‍යමය වටිනාකමක් අලින්ට ගන්නෙ කොහොමද කියලා එයාලා දන්නෙත් නැහැ. ඉතින් අපි කියන්නේ ගොවියෝ උත්සාහ කරන්නේ තමන්ගේ වගාව විකුණලා ආදායමක් ගන්න. 130-40ක් අනිවාර්යෙන් අලි මේ හානිය කරනවාමයි. කොච්චර රැක්කත් අනිවාර්යෙන් තම වගාවෙන් 20%කට 30කට එහා හානි වෙනවාමයි. සමහරලාට වැස්සෙන් මුළු වගාවම නැති වෙලා යන්න පුළුවන්. හැබැයි හේනට එන අලියාව පෙන්නලා නැත්තම් තමන්ගේ වැවට නැත්තම් තමන්ගේ පැත්තට එන අලියාව පෙන්නලා මුළු ගමේම තියෙන සම්පත් ටික අපිට යොදාගෙන සංචාරක ව්‍යාපාරයේ මේ වෙද්දි රටේ උපරිමයටම පැමිණීමෙන් තියෙන මොහොතක අපේ රටේ මේ අලි මිනිස් ගැටුමේ විසඳුමට මේ සංචාරක ව්‍යාපාරය අපට දායක කරගන්න පුළුවන් වේවි නේද? මගේ එකම බලාපොරොත්තුව ඒක තමයි. මොකද මේ අලි මිනිස් ගැටුම අවම කරන්න විතරයි පුළුවන්. නැති කරන්න බෑ. ගොඩක් කට්ටිය කතා කරන්නේ මේ අලි මිනිස් ගැටුම නැති කරන්න. හැබැයි ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපට අවම කරලා මේ අලි ජීවත් වෙලා මිනිස්සු ජීවත් වෙන්න තමයි අපි මේ වටපිටාව මේ අලින්ට හදලා දෙන්න ඕනේ. අපි ඔරලෝසුව පාවිච්චි කරලා කැලෙන්ඩරේ බලලා වෙලාව දිනේ බැලුවට මේ අලි දන්නවා කොයි කාලෙට කොතනද ඉන්න ඕනේ කියලා. ඒක හරියම පුදුමාකාරයි. මෙයාලා ඒ දින ගණින හැටි. ඔන්න ඉතින් අපේ බලාපොරොත්තු වෙච්ච කෙනා ටිකෙන් ටික එළියට එනවා. ඔන්න කොමාරි වෙනදා බලාපොරොත්තු වෙච්ච විදියටම වගේ අක්බෝත් රංචුවට බැස්ස. හැබැයි දැන් මං හිතන්නේ මේ අක්බෝට මේ රංචුවත් අලුත් රංචුවටත් අක්බෝ ටිකක් අලුත් වගේ ඇති. මොකද මේ අවුරුදු ගානක ඉන්නේ නෑය පොඩ්ඩක් බලන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් පරණ ඔය ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා එහෙම පොඩි පොඩි ඉතින් සත්තනුත් දානවා පේනවා අක්බෝට. මොකද මේ සෑහෙන කාලෙක ඉන්නේ යාළුව බලන්න ඇවිල්ලා තියෙන්නේ. විශේෂම දේ තමයි අක්බෝගේ ඉස්සෙල්ලාම ඡායාරූපේ ගත්ත කෙනා සහ අක්බෝට නම දාපු කෙනත් අද අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා බලන්න. ඇත්තුන්ට නාමකරණයෙන් තමයි මේ ඇත්තු පහුගිය කාලේ මෙයාලා යන්නේ ඉන්නේ කොහෙද කියලා අඳුනගන්න ලේසිම උනේ. විශේෂම දේ තමයි මේ අක්බෝට නම දාපු කෙනයි ඇත්තුන්ට නම දාපු කෙනයි මේ ඇත්තුන්ට නම් දාන කෙනයි ඔක්කොම ටික අද ඇවිල්ලා ඉන්නවා මහකනදරාවට ඇත්තු බලන්න. අයාලගෙනුත් අහලා දැනගමු කොහොමද මේ ඇත්තුන්ට නම් දාන්නේ සහ මේ අක්බෝ බැලුවේ කොහොමද කියන එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. මොකද මේ අපි දැක්කා අක්බෝව ගිහිල්ලා ගහලා දෙන්නේ ඔරුවක. එච්චර ලේසි කාර්යයක් නෙමෙයි. ඉස්සර අක්බෝ බලනවා කියන්නේ තනිකරම මේ මාරාන්තික ගමනක ගිහිල්ලා තමයි අක්බෝ බලන්න. මතක ඇතිනේ 2021 නැත්තම් 22 දී මහා කනදරාව වවපිටිය සහ පොතාන පාරේ අක්බෝ අපි කොහොමද බැලුවේ කියලා. දැන් කොහොම හරි ටිකෙන් ටික වවපිටියට බැහැගෙන එනවා. මිහින්තලාවයි දහම්මමාවයි කියනවනේ. ඉතින් මිහින්තලේ කන්ද එහා පැත්තෙන් තියාගෙන අක්බෝ මේ පැත්තේ ඉඳගෙන අපි මේ අක්බෝව බැලුවේ. ඉතින් ආයෙත් ඒ වගේම අවස්ථාවක් ඔන්න ඇවිල්ලා තියෙනවා. තව අලි ඇතුළේ ඉන්න මම හිතන්නේ අලි මේ හරි ඇත්තටම අලි දැන් නම් 150 ඉන්න 120කට එහා මේ රංචු ඉන්නවා කියලා හොඳම ෂෝ එකක් තියෙනවා. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනවා වගේ තමයි මේකට ඇබ්බැහි වුණොත් මත්ද්‍රව්‍ය වලට වඩා එහා වගේ තමයි. හැබැයි මේ මත්ද්‍රව්‍ය වලට වැඩිය මේකට ඇබ්බැහි වෙනවා නම් අපි කියන්නේ ඔයාලා එන්න මෙන්න මේවට ඇබ්බැහි වෙන්න. අලි බැලිල්ල කියන ඇබ්බැහිවිල්ල තමයිනේ. දෙකටම සල්ලි යොදන්නේ. දෙකටම සල්ලි යොදාගෙන වැඩේ තියෙන්නේ මේ ෆීලින් එක වෙනස්. මේකෙන් කරන්නේ මනස සුවපත් කරන එක. මනස සුවපත් කරන එක. අරගෙන් කරන්නේ ශරීරය විනාශ කරන එක. අන්න ඒකයි මේ දෙකේ තියෙන වෙනස. මේ වෙද්දි හවස 4-5 වෙද්දි මුළු ගමේම කට්ටිය මේ පැත්තට පිරෙන්නේ මේ වව්පිටිය අලි බලන්න. හැබැයි මේ අලි ටික බලනවා වගේම තමයි රෑ වෙද්දි මෙයාලා ඔක්කොම ඉන්නේ ගමේ.
පොල් ගස් ටික කනවා, කේල් ගස් ටික කනවා, ගෙවල් කඩනවා, ගෙවල් වල ඇතුලේ තියෙන වීවුර අදින. හැබැයි මේක ගොඩක් වෙලාවට කරන්නේ මේ තනියම ඉන්නේ පිරිමි සත්තු. හැබැයි ඒ මොන දේ වුණත් මේ ගම්වල මිනිස්සු අලින්ට හරි ආදරේ. මොන ප්‍රශ්නේ වුණත් ඒ වෙලේට විතරයි. සමහර වෙලාවට මේ අලියට වෙඩි තියන්නේ මේ අලිත් එක්ක තියෙන තරහට නෙමෙයි. ඒ වෙලේ එන වේදනාවට මේ අලින්ගෙන් වෙච්ච හානිය දරා ගන්න බැරුව සමහර වෙලාවට මිනිස්සුත් මරණ කාලෙක අලියට තව මොනවා හරි කරන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු අලින්ට ආදරේ හින්දා තමයි තවමත් මේ වැව් පිටිවල මේ අලි ටික මෙහෙම බැහැලා ඉන්නේ. නැත්තම් මේ වෙද්දි මේ වැව් පිටි ටිකේ මේ අලි ටික අපිට දකින්න හම්බෙන්නේ. බලන්නකෝ මේ අලි කොච්චර සැපට ඉන්නවද කියලා. සාමාන්‍යයෙන් අලි පැටියෙක් පිටියේ නිදාගන්නේ තමන් ආරක්ෂිතයි කියලා දැනුනොත් විතරයි. පුංචි පැටව හොඳට නිදේ. තව ලස්සන චූටි ඇත් පැටවුනුත් මේ රංචුවේ අපට දකින්න පුළුවන්. මේ පැත්තට නිතරම අලි එනවා යනවා. හොර උපතාන කහටගස් දිගිලිය මාන්නම් කට්ටිය ඒ පැත්තෙන් හැම පැත්තෙම වගේ අලි මහ කනදරාවට එනවා. මේ ඉන්නෙත් ඒ වගේ ආපු තවත් අනාගතේ ලස්සන කරන්න ඉන්න පුංචි අත් පැටියෙක්. පුංචි වුණාට අවුරුදු 5යි 8යි අතර වගේ ඇති. හැබැයි මෙයා අපට රැකගන්න පුළුවන් වුණොත් සෑහෙන ලස්සන ඇතෙක් අපට දකින්න පුළුවන්. වෙනදා වගේම ගමේ අයත් මේ අලි ෆොටෝ ගහන්න තමන්ගේ අතේ තියෙන ඡායාරූප යන්ත්‍රය මේ අලි ෆොටෝ ගහන්න මේ අලි රංචුවට ලං වෙන්නේ. රැට කොච්චර ගමට ආවත් දවල්ට මේ වැව් පිටියේ මේ ගමුන්ට අලි බැලුවේ නැත්තම් වැඩක්ම නැහැ. අක්බෝව ඉස්සල්ලාම පින්තූරයකට ගහලා තියෙන්නේ 2017 දී. එතකන් මේ අක්බෝව කවුරුත් දැකලා නැහැ. දැකලා තියෙන්නේ ගමේ මිනිස්සුයි ගොවියෝයි විතරයි. ඉතින් අත්තුන්ගේ ලිස්ට් එකට වැටෙන්න ගත්තේ 2017න් පස්සේ මේ ඇතාගේ පින්තූරය ගත්තයින් පස්සේ. හැබැයි හොඳම දේ තමයි අද අක්බෝව බලද්දී අක්බෝව 2017 පින්තූර ගත්ත එක්කෙනත් අද අපිත් එක්ක අක්බෝව බලන. සෙල්ලන්නේ නැහැ. මේ කියන්නේ 2017 කොහොමද අක්බෝව බලන්න ගියමු ගමන කියලා. ඇතරම මේ අක්බෝව බලන්න කියලා ගියේ නෑ මම නීල ඉන්නවා කියලා බලන්න තමයි ගියේ. යනකොට යන්න විදියක් තිබ්බේ නෑ මේ අලි හිටපු පැත්තට යන්න මේ අපිට මේ මාළු ඔරුවක ආධාරයෙන් තමයි යන්න උනේ. ඊසේ මේ මමයි අශේන් මාරසිංහ අපි දෙන්න ඔරුවකුත් අරගෙන ආනන්දත් එක්ක කලයි මන්නක් කට්ටිය වෙයි අපි ගියා සෑහෙන දුරක් කිලෝ 1කමාරක් විතර කිලෝමීටර් 1කමාරක් විතර වටේ එහා පැත්තට තමයි මේ අලි රංචු හිටියා නීලත් හිටියා. ඉතින් බාලේ පහ මාට විතර ලොකු ඊට නීලට ලොකු අතේ එක පාට මතු නගලේ. ඒ කියන්නේ ඉස්සර නීලත් එහෙ තමයි හිටියේ කියලා. ඔව් නීල හිටියා. නීලත් ගහලා තමයි මේ හැබැයි නීල රංචු හිටියේ නෑ. නීල කලින් තනියම හිටියේ. මේ අක්බෝ ඉස්සලාම එළියට ආවේ හවස 5 මාට විතර. හිතා ගන්නත් බැරි විදියට. ඔව් හිතා ගන්නත් බැරි විදියට. හරි ඇග්‍රෙසිව් මේ වගේ නෑ. ඉතින් හරිම ඇග්‍රෙසිව් දවසට අපි වෝට්ටු හිටියත් මේ ලොකු ඇග්‍රෙසිව් ගතියක් පෙන්නුම් කරා. ඊට පස්සේ පහුවදා ඉතින් මම ආවා බලලා ෆොටෝ දෙක තුනක් ගාගෙන මේ බස්සකුත් ආවා. ඊට පස්සේ පහුවදා ගිහිල්ලා අපේ බින්දයි ජනක බණ්ඩාරලා කට්ටිය බලලා තිබ්බා. දවල් බලලා තිබ්බා. දවල් ලගේ තාම. ඉස්සර අක්බෝයි 2017 දැන් අවුරුදු කීයද දැන්? අවුරුදු 8ක්. 8කට පස්සේ කොහොමද වෙනස? අද අක්බෝ ගොඩක් හීලා වෙලා හික්මිලා කියන්න බෑ හික්මිලා ඉන්නවා වගේ මේව නෙමෙයි. මේව ඉන්නේ නැහැ පස්සෙන් පයින්නවා. ඇයි ඔය ඇතාට මේ අක්බෝ කියන නම දාන්න ඉතින්? ඒක ඉතින් ඔය ඒ දවස්වල ඉතින් රජපෙළපත සිංහල රජපෙළපතට ආශ්‍රිතව ඇතුන් නම් දාලා තිබ්බේ. ඉතින් අපේ ඇත්තව පොදු චන්දිකලක් මාල තමයි අපි දැම්මා ඒක. මේ අද නියම වැඩේ කියන්නේ මේ ඇත්තවවදු චන්දිකලක් වල්ලා ඉන්නවා අක්බෝ ඡායාරූපයට ගත්ත කෙනා අක්බෝට නම දාපු කෙනා අක්බෝ ඉන්නවා එහා පැත්තේ. මාරම මේ අමතක නොවන අවස්ථාවක්. තව ලස්සන අවස්ථා තියෙනවා ඒවා පස්සේ කියන්න. අවුරුදු ගානකට පස්සේ හරියටම 2022 නොවැම්බර් මාසෙන් පස්සේ ඔන්න 2025 නොවැම්බර් වෙද්දී ආයෙත් අක්බෝ මහ කනදරාවට ඇවිල්ලා තමන්ගේ සකයෝ ටික හොයාගෙන. ඒකයි මම කිව්වේ මේ අලි ඇත්තු හරියට දින මාස වෙලාවල් ගණනය කරන හැටි හරිම පුදුමාකාරයි කියලා. ඒක කාලගුණයත් එක්ක වෙන්න පුළුවන්. හැබැයි
ඉස්සරහට කාලගුණයේ වෙන සිදුවීම් එක්ක මේ දේවලුත් වෙනස් වෙන්න පුළුවන්. හැම පැත්තෙම ගමේ අය එන්නේ අලි රංචුව බලන්න. සමහර වෙලාවට මෙයාලට තේරෙන්නේ නැතුව ඇති අලි බලන්න ඇඳගෙන එන්න ඕන සුදුසු ඇඳුම මොකක්ද කියලා. වැස්සත් එක්ක වැව් පිටියම ලස්සන වෙලා තනි කොළ පාට. මොකද ඉස්සරහට එන්නේ වැහි කාලෙනේ. ඉතින් මේ කාලේ කියන්නේ ඉතින් අලි වැව් පිටිවල බලන අවසාන කාලේ. ඉතින් කොහොම හරි මේ පාර කනදරාව වැව් පිටියේ අලි ටිකක් කල් යනකම් ඉන්නවා මේකේ වතුර බැස ටිකක් පරක්කු වෙලා. හැබැයි පිරෙන්න චුට්ටක් පරක්කුයි වගේ. මොකද පහුගිය දවස්වල හොඳටම වැස්සා. ඒ කොච්චර වැස්සත් වැව් පිටිය තාම මේ පේනවනේ. තන ටික තියෙනවා. ඒ හින්දාම අලි ටික මේ මහා කනතරාව වැව් පිටියේ අපිට ඔයාලට දකින්න පුළුවන්. ඉතින් මේවා තමයි අපේ රටේ සම්පත්. අපි හැමදාම කියන්නේ අලි කියන්නේ ඩොලර් උල්පත්. අන්න ඉන්නවා ඩොලර් නිදානයක්. යමු ළඟට. අපි මොන ඩොලර් මැෂින් කිව්වත් ගමේ මිනිසුන්ට මේ ගැන කිසිම දැනුමක් නැති පාඩක්. අලි ටික බලන්න ටික ටික ලං වෙද්දී වතුරට බැහැගෙන ආපු අලි ටික ආයෙත් කැලේට යන්න පටන් ගත්තා. ගමේ අයටත් ඕනේ අලි රංචුව දකින්න. හැබැයි රෑට හැමදාම කියනවා වගේ කොච්චර ගමට ආවත් දවල්ට මේ අලි ටික බලන්න එනවා. ඉඳලා හිටලාම ඉතින් ඔය නාහෙට අහන්නේ නැති කවුරු හරි ඇවිල්ලා අලි ටික එලවලා දානවා. හැබැයි සමස්තයක් ගම්මු ගත්තොත් මේ අලින්ට හරි ආදරේ. අක්බෝ කියන්නේ පහුගිය කාලේ හොඳටම දුක් විඳලා ජීවිතේ බේරගත්ත ඇතෙක්. ඒ අස්සේ මේ අලියා මොකද කරන්නේ? ඔක්කොම හරි මේ ඔක්කොම ප්‍රශ්න අස්සේ කියලා මෙයා මේ තවත් සහකාරියක් හොයාගෙන එයා තනියම එයාගේ වැඩේ. පේනව නේද? මොකද මේ රංචුවේමයි අක්බෝ ඉන්නේ. අක්බෝ මේ රංචුවේ ඉන්න හේතුවත් මේ රංචුවේ එයාට සුදුසු සහකාරියෙ ඉන්නේ. කොහොම හරි අක්බෝ එහාට මෙහාට වෙනකන් ඉඳලා රංචුවට ආපු අලියා අක්බෝගේ සහකාරිය දැහැගෙන වගේ. හැබැයි මෙයා අක්බෝ එද්දි නම් මෙතනට වෙලා ඉන්න මෙයා සූදානම් නැහැ. එතනට වෙලා ඉන්නවා කියන්නෙම මෙයාගේ ජීවිතේ අවදානම් තත්වයක තමයි තියෙන්නේ. කොහොම හරි ගමේ මිනිස්සු අලි රංචුවට ලං වෙනවත් එක්කම අලි ටික ආයෙත් ටිකෙන් ටික යන්නේ ගමේ කට්ටියගෙන් ඈතට. මොකද හුලං අත ඒ අතින් තිබ්බ හින්දාම හුලඟින් එන මිනිස්සුන්ගේ කුයිල මේ අලින්ට සෑහෙන්න දැනෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් අලි කියන්නේ ඊටාම සංවේදී සත්ව කොට්ටාශයක්. එයාලට අපේ ගඳ හුලඟෙන් පවා දැනෙන්න තියෙනවා. අලි බල්ලෝ අතර තියෙන සෑහෙන බැඳීමක්නේ. ගමේ කට්ටියත් එක්ක බලන්න ආපු බල්ලෝ ටික අලි බලන්න ආපු බල්ලෝ ටික අලි ළඟට ගිහිල්ලා අලි ටික කොලොප්පම් කරනවා. පේනවනේ? එක අලියෙක්ගේ ප්‍රශ්නයකට හැම කෙනාම රංචු පිටින් එකතු වෙලා තමයි සහයෝගයෙන් මෙයාලා කටයුතු කරන්නේ. මේ වෙද්දී වැව් පිටියේ බල්ලෝ 10ක් විතර ගමේ කට්ටියත් එක්ක ඇවිල්ලා. සමහර වෙලාවට ඉතින් අලියට අහු වුණොත් නම් මෙයාලගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්. බලන්නකෝ අක්බෝ තමන්ගේ සගයොත් එක්ක එකතු වෙලා ඉන්න අපූර්ව. ඇත්තටම මේ වගේ දකින්න හම්බෙච්ච එකත් මාරම වාසනාවක්. මොකද අක්බෝ තුවාල වෙලා ඉන්න කාලේ අපි කවදාවත් හිතුවේ නෑ ආය මෙයාට මේ විදිහේ ජීවිතයක් ගෙවන්න පුළුවන් වේවි කියලා. ඇත්තටම අපි ඒකට උපකාර කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕන. විශේෂයෙන්ම අනුරාධපුර පසුවෛද්‍ය ඒකකයයි තිරප්පනේ වනජීවී නිලධාරීනු එකතු වෙලා සෑහෙන වෙහෙසක් ගත්තා මේ අක්බෝව සුව කරන්න. හැබැයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පහුගිය දවස්වල තිරප්පනේ අක්බෝව විකුණපු අයට ලොකුම පහර වැදුනේ අක්බෝ කනදරාවට එනවත් එක්ක. මොකද එතන ප්‍රශ්න ටික සේරම දැන් ඉවර වෙලා. හැබැයි මෙයාගේ මද කාලේ ඉවරනවත් එක්කම ආයෙත් මෙයා තිරප්පනේ පැත්තට යන්න පුළුවන්. මොකද තිරප්පනේ ඉඳලා කනදරාවට තියෙන්නේ දවස් දෙකක් හරියට ඇවිද්දොත්
මෙයාට ඒ දුර ගමන් කරන්න පුළුවන්. බලන්නකෝ ඉන්න අලිගොඩ. මේ වගේම තව රංචු කිහිපයක් මේ මහ කනදරා වැව වටේම ඉන්නවා. මං හිතන්නේ අලි 200 250කට ආසන්නව මේ වැව වටේම අපට මේ දවස්වල දකින්න පුළුවන්. ඉතින් මේ සංචාරකයෝ එකම තැනකට අරන් යන වෙලේ මේ වගේ තැනකටත් ගෙනල්ලා අපි හැමදාම කියනවා වගේ මේක කළමනාකරණය කරලා මේ ගමේ මිනිස්සුන්ටත් සෙතක් සැදෙන විදියට අලි පෙන්වන්න පුළුවන් නම් තමයි මේක අපට විසඳ ගන්න පුළුවන් වෙන්නේ. හවස් වෙනවා කියන්නේ කොහොමත් අලින්ගේ කාලෙනේ. ඉතින් අපි යන්නයි සූදානම. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් අපි යොමෙන් සමගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Facebook page එකටත් like එකක් දාන්න. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා.